Tracksuits and red wine, movies for two. We'll take off our phones and we'll turn off our shoes. We'll play Nintendo, though I always lose. 'Cause you watch the TV while I'm watching. Hi guys. ඉතින් කොහමද? ඔන්න ඉතින් මං හිතුවා අද දවස මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. හුඳත් මැදලා මුණු හොදලා ඇඳුමක් දාගත්තා උදේම මම. ඉතින් අද වැඩ ගොඩක් තියෙනවා. ඉතින් ඒ වැඩවලට යන්නත් ඕනේ. ඔක්කොටම කලින් උදේ මම කොෆි එකක් හදාගත්තා. කොෆි එකක් හදලා ඒක බොන ගමන් ටීවී එකත් බලුවා. මම කාමරේට ගත්ත ටීවී එක. මොකද සාලේ තිබුණාට මම ඒ සාමාන්‍යයෙන් ටීවී එක බලන සාලේට යන්නේ නැහැ. ඉතින් මට හිතුණා කාමරේට තියෙන එක හොඳයි කියලා. ඉතින් මම කාමරේට ගත්තා. ඉතින් මේ තියෙන්නේ සතියේ දවස් වලට උදේට දරන යන දේවල් වීඩියෝස්. මේවා තමයි ඉතින් මම උදේ බැලුවේ. උදේ වරුවේ ෂේප් එකේ ඔහම ඉඳලා මම 10ට විතර පාඩම් කරන්න ගත්තා. පාඩම් කරන්න කියන්නේ ඇත්තටම පාඩම් කරන්න නෙමෙයි. මට ළඟදිම එක්සෑම් එකක් තියෙනවා. මම ඉගෙන ගත්තේ නර්සින්නේ. ඉතින් නර්ස් NVQ level 4 එකේ එක්සෑම් එක තියෙනවා. ඉතින් මම ඒකට පාඩම් කරා. පාඩම් කියන්නේ දැන් පාඩම් කරන්න වෙලාවක් නැහැ ඇත්තටම. කාලය අඩු නිසා මම පේපර්ස් තමයි හොයාගෙන මේ ටිකේම කරන්නේ. ඉතින් ඒකත් කරගන්න ඕනේනේ. ඒ නිසා මම එක්සෑම් එකට ගැලපෙන විදිහේ පේපර්ස් කරා. ඒ වගේම තමයි මම සෑහෙනටම මට NVQ level 4 එකේ පාස් පේපර්ස් නැහැ. Google එකේ ගන්නත් නැහැ. ඒ නිසා මම කරන්නේ Gemini එකට කියලා පේපර්ස් හදාගන්න එක. ඒක ඇත්තටම මට සාර්ථකයි. මොකද මට අත්පසු වෙන සමහර ප්‍රශ්න සමහර දේවල් උනත් ඒකෙදි චුටි ප්‍රශ්න විදිහට එනවා. පේපර්ස් 3ක් කරා මම. කරලා ඉවර වෙනකොට 11:00 විතර වුණා. ඊට පස්සේ මම ලෑස්ති වුණා කුරුණෑගල යන්න. ඉතින් මම කුරුණෑගල යන්නේ ඇයි කියලා මේ වීඩියෝ එකේ ඉස්සරහට මම කියනවා ඇයි යන්නේ කියලා. ඉතින් දැනට අපි ලෑස්ති වෙලා අපි ගමන පිටත් වෙමු. මම මෙහෙන් සාමාන්‍යයෙන් 12ට විතර තමයි කුරුණෑගල යන්න පිටත් උනේ. මොකද මම 2 වෙනකොට එහෙ ඉන්න ඕනේ. උදේට කාලා තිබුණේ නිසා මම කෑම ගන්නත් ඕනේ. කෑමත් අරගෙන කෑමත් කාලා තමා මට යන්න ඕනකම තිබුණේ. ඉතින් මම 12ට මෙහෙන් සාමාන්‍ය කුලිය පිටින් 12ට විතර පිටත් වුණා. ඔන්න ඉතින් මම ලෑස්ති වෙලා ඉවරයි. ඉතින් කියන්න බලන්න මගේ ඇඳුම ලස්සනයිද කියලා. මම ඒ ඇඳුමට හරි ආසයි. මේ තමා අඳින ෆස්ට් ටයිම් එක. ඉතින් අපි පිටත් වෙමු. ඉතින් ගමන පිටත් වෙලා මම ඉස්සෙල්ලාම වාහනේට තෙල් ටිකක් ගත්තා. මොකද වාහනේ තෙල් තිබුණේ නැහැ. ඉතින් කාලා තිබුණ නැති හින්දා මම බත් එකක් ගත්තා. පාරේ තියෙන අර පාරේ නවත්තලා තියෙන තැනකින්. ඉතින් මේ කන්න ඕනේ මම තෝරගත්ත වාහනේ නතර කරලා මම වාහනේ ඉඳන්ම කනවා කොහෙවත් යන්නේ නැහැ. ඉතින් ලස්සන ප්ලේස් එකක් හම්බුණා. මේ තියෙන්නේ ඉතින් මේ ප්ලේස් එක. මේ තියෙන්නේ කෑම එක. මම කලින් සෑහෙන දේවල් කිව්වා බලනකොට කියලා තියෙන්නේ මේ කැමරාව ඔන් කරගෙන නෙමෙයි. බලමු කාලා. රසයි.
කාලා ඉවරයි. දැන් යන්න ඕනේ. දැන් 1:12 මාරත් පහුලා 12:45ට විතර ඇති. මම දෙක වෙනකොට කුරුණෑගල ඉන්නත් ඕනේ. නරඹන පහු කරලා තියෙන නිසා නම් ඉන්න පුළුවන්. ඉතින් යමු. බයි. මගේ කුරුණෑගල ක්ලාස් එකේ අද දෙවෙනි දවස. ක්ලාස් එක ඇතුළේ වීඩියෝස් ගන්න බෑ. ඒ හින්දා ඉතින් මම ක්ලාස් එක ඉවරලා දැන් මේ ගෙදර යන ගමන් ඉන්නේ. ක්ලාස් එක ඉවර වෙලා යනකොට හවස් වුණ නිසා මට යන්නත් කම්මැලි හිතුණා. ඉතින් මට ඩොමිනෝස් එකේ මොන හරි කන්න ආසයි කියලා හිතුණා. ඉතින් ඩොමිනෝස් එකේ මම කෑමත් අරගෙනම ගෙදර ගියා. අදට මගේ vlog එක ඉවරයි. අපි ආයෙත් දවසක් හම්බෙමු. එතකන් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. See you, bye and thank you for watching.